සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාලෝ සියලු දෙනාම ඔයාලා මේ එකතුලා එන්නේ ශ්‍රී නෙට්වර්ක් YouTube channel එකකින් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. යාළුවන්ට අදත් ගෙනාවේ ඔයා Facebook, Gmail, WhatsApp ඕනම දෙයක් ඔයා පාවිච්චි කරනවා නම් ඔන්න ඔයාට මෙන්න මේ වීඩියෝ එක ඔයාගේ Gmail එකේ හෝ Facebook account එකේ ඔයාගේ social media ඕනම එකක පාස්වර්ඩ් එක අමතක වුණොත් ලේසියෙන් පහසුවෙන් බලාගන්නේ කොහොමද කියලාද කියලා දෙන්නේ. ඔයාලට ගොඩක් වටි වීඩියෝ එක ඔයාගේ අනිවාර්යයෙන්ම ඔයාලා Facebook පාවිච්චි කරනවා, Instagram පාවිච්චි කරනවා, Gmail පාවිච්චි කරනවා. ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි. ඔයාගේ පාස්වර්ඩ් එක අමතක වුණොත් ලේසියෙන් පහසුවෙන් හොයාගන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්නේ. එහෙනම් අපි ගිහලා බලමු කොහොමද මේක කරගන්න කියලා. ඔන්න යාළුවනේ ඔයා මගේ channel අලෝ කෙනෙක් නම් මේ පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා මගේ channel එකට එකතු වෙන්න. ඒ වගේම යාළුවනේ subscribe button එක click කරාන් පස්සේ මේ දකුණු පැත්තේ එන bell icon එක click කරලා all click කරන්නත් අමතක කරන්න එපා. එතකොට මම දාන වීඩියෝ ඔයාලකට ඉක්මනින් notification එක මාරෙන් ගෙන්නවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න අමතක කරන්න එපා. ඒ වගේම comment section එකේ comment එකක් දාන්න අමතක කරන්නත් එපා. හරි යාළුවනේ එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔන්න මුලින්ම කරන්න ඕන ඔයාගේ ෆෝන් එකේ setting option එකට මම යනවා settings වලට මෙන්න මේ විදිහට. ඔන්න මම මේ setting option එකට ගිහිල්ලා ඔයා මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා ඔයා මේකෙන් Google කියන option එක තමයි තෝරන්න ඕන මෙන්න මේ විදිහට. ඔන්න ඊට පස්සේ ඔයාගේ Gmail එක මෙතන login වෙලා තියෙයි. ඔයා මේ Gmail එක උඩ තමයි මෙන්න මේ touch කරන්න ඕන. ඔයාලට පේනවා මෙතන මෙන්න මේ Gmail option එක. මේ Gmail option එක උඩ තමයි ඔයා click කරන්න ඕනේ. ඔන්න ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඔන්න ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙතන තියෙනවා manage your Google account කියලා. මේ manage your Google account කියන උඩ තමයි ඔයා touch කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. දැන් ඔයා කරන්න ඕන මෙතන පොඩක් scroll කරලා මෙහාට ගිහිල්ලා වම් පැත්තට ගිහිල්ලා ඔයා මේ security කියන option එක තමයි click කරන්න ඕන. ඔයාට පේනවා මෙතන තියෙනවා security කියලා option එකක්. මේ security කියන option එක උඩ තමයි ඔයා click කරන්න ඕනේ. ඔන්න ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඔන්න ඊට පස්සේ යාළුවනේ ඔයා කරන්න ඕන මෙතනින් පල්ලෙහාටම යන්න ඕන. පල්ලෙහාටම ගිහිල්ලා ඔයා මෙතනින් තෝරගන්න ඕන මෙතන දෙනවා password manager කියලා. මේ password manager කියන එකට තමයි ඔයා touch කරන්න ඕන මෙන්න මේ විදිහට. ඔන්න ඊට පස්සේ ඔයා මෙතනින් ඔයාලට පුළුවන් හැකියාව තියෙනවා මෙන්න මෙතන දිනවා ඔයාලට පේනවා Facebook, Google, Instagram මේ වගේම මම වෙන login වෙලා තියෙන account පේනවා ඔයාලට පේනවා. මම දැන් මෙතනින් select කරගන්නවා මගේ මේ Instagram කියන account එක උඩ මෙන්න මේ touch කරනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාගේ phone එකේ password එක ඉල්ලයි. ඔයාලට තියෙන වගේ phone එකේ password එක මෙතන දීලා ඔයා මෙතනින් ඇතුළට යන්න. ඔන්න දැන් ඔයාට යාළුවනේ පේනවා. ඔන්න ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා ඔයාගේ Instagram account දෙකක් මෙතන පෙන්නනවා. ඒ දෙකේ account එක මෙන්න මෙතන ඇහැක සලකුණක් තියෙනවාට පේනවා. මෙන්න මේ ඇහි සලකුණ ඔයාලට ක්ලික් කරලා ඔයාලට හැකියාව තියෙනවා මේකේ පාස්වර්ඩ් එක බලා ගන්න. ඔයාලට මෙතනක් තියෙනවා පේනවා මෙතනක් තියෙනවා ඇහැක සලකුණක්. ඒ ඇහැක සලකුණ ක්ලික් කරලා ඔයාලට මෙතනින් පාස්වර්ඩ් එක බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා ඇහැක සලකුණ. ඒක ක්ලික් කරන් පස්සේ ඔයාලට මෙතනින් පාස්වර්ඩ් එක පෙන්වුම් කරනවා. ඔයාලට පාස්වර්ඩ් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ආකාරයට ඔයාගේ Facebook account එකේ ඒ වගේම Google account වල ඔයාලට password එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට password එක අමතක වුණොත් ලේසියෙන් password මෙන්න මේ කීව ආකාරයට ඔයාලට password එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාගේ account එකට login වීමේ හැකියාව තියෙනවා. මම හිතනවා වීඩියෝ ගොඩක් වැදගත් කියලා. ඔයාලට වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, ඒ වගේම තවත් වලට share කරන්න අමතක කරන්න එපා. මගේ channel එක අලුත් නිකන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා මගේ channel එකත් එකතු වෙන්න. එහෙනම් මේ වගේ ඔයාලට වැදගත් වෙන අලුත් වීඩියෝ කරන් හැට එනකන් ගිහින් නම් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.